ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. අපගේ ජීවිතය විවිධ තීරණ වලින් පිරී තිබෙනවා. සමහර තීරණ සුළු ලෙස පෙනුනත් ඒවා අපගේ අනාගතයට විශාල බලපෑමක් එල්ල කරනවා. පේත්‍රස්ගේ ජීවිතයේ එක් මොහොතක ගත් තීරණයක් ඔහුගේ ඇදහිල්ලේ අත්දැකීමක් බවට පත් වුණා. පේත්‍රස් කියන්නේ ඉක්මන් තීරණ ගන්න නිර්භීත යේසුස් වහන්සේට ආදරය කළ නමුත් සමහර අවස්ථාවල බිය වූ මිනිසෙක්. ඔහු වැරදුනත් පසුතැවිලි වී නැවත දෙවියන් වහන්සේගේ හස්තය තුල බලවත් සේවකයෙකු වුණා. අද අපි බලන්නේ ඔහුගේ ජීවිතයේ ඊටා වැදගත් තීරණයක්. බෝට්ටුවෙන් පිටතට පියවර තැබූ තීරණය. ශුද්ධ බයිබලයේ නව ගිවිසුම තුල මතෙව් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට 33 වෙනි පදය දක්වා මේ පේත්‍රස් ගත්ත වැදගත් තීරණය සඳහන් වෙනවා. යේසුස් වහන්සේ රොටි පහෙන් මසුන් දෙදෙනාගෙන් 5000කට අධික පිරිසකට පෝෂණය දීලා ඉන්පසු උන්වහන්සේ ගෝලයන්ව බෝට්ටුවෙන් යවලා යේසුස් වහන්සේ යාඥා කරන්න කන්දකට ගියා කියලා වචනේ සඳහන් වෙනවා. රාත්‍රියේ සුළඟ සහ රැළ වැඩිකම නිසා බෝට්ටුව තද අපහසුකමකටපත් වුණා. මේ වෙලාවේ යේසුස් වහන්සේ මුහුද මත ඇවිදමින් ඔවුන් වෙතට පැමිණියා. මේ වෙලාවේ සෙනග යේසුස් වහන්සේව දැකලා බිය වෙනවා ඒ අවතාරයක් කියලා. යේසුස් වහන්සේ මේ වෙලාවේ කියනවා බිය වෙන්න එපා, ධෛර්යවත් වෙන්න ඒ මම කියලා. පේත්‍රස් මේ වෙලාවේ වැදගත් තීරණයකට එනවා. පේත්‍රස් යේසුස් වහන්සේට කතා කරලා කියනවා ස්වාමිනී ඒ ඔබ නම් මට ඔබ වෙතට එන්න අණ කරන්න කියලා. පේත්‍රස් බෝට්ටුවේ ආරක්ෂාව අතහැරලා යේසුස් වහන්සේ දෙස බලලා පියවරක් තබන්න තීරණයක් ගන්නවා. යේසුස් වහන්සේ පේත්‍රස්ට එන්න කියලා කියන වෙලාවේ පේත්‍රස් බෝට්ටුව අතහැරලා මුහුද මතට පාද තබනවා. පේත්‍රස්ගේ මේ පියවර ඉතාමත් වැදගත් පියවරක් වුණා. පේත්‍රස් යේසුස් වහන්සේ දෙසට මුහුද මැද ඇවිදමින් සිටියා. නමුත් පේත්‍රස් ගත්ත ඔහුගේ මේ ඇදහිල්ලේ පියවරට අභියෝගයක් එල්ල වුණා. ඔහු අවට සුළඟ සහ රළ දෙස බලන්ට පටන් ගත්තා. මේ වෙලාවේ පේත්‍රස්ට බිය ඇතුළු වුණා. ඔහුගේ අවධානය යේසුස් වහන්සේගෙන් ගිලිහිලා අවට ඇති ගැටලුකාරී තත්වය වෙතට මාරු වුණා. යේසුස් වහන්සේ කෙරෙහි ඔහුගේ අවධානය නැති වුණ නිසා ඔහු මුහුද මැද ගිලෙන්ට පටන් ගත්තා. පේත්‍රස් යේසුස් වහන්සේට කෑ ගසලා කියනවා ස්වාමිනී මාව ගලවන්න කියලා. යේසුස් වහන්සේ අත දිගු කරලා පේත්‍රස් වල්ලගත්තා. අපේ ජීවිතවල අපි සමහර අවස්ථාවල අපි තීරණ ගන්නට බය වෙනවා අපේ වටපිටාව දැකලා. අපි හිතනවා අපි ඉන්න මේ ස්ථානය තමයි අපිට ආරක්ෂිතම ස්ථානය කියලා. නමුත් මං ස්වාමින් වහන්සේ තුල ඔබ ධෛර්යමත් කරන්න කැමතියි. ඔබ තීරණයක් ගන්නට බැරිව ලත වෙමින් ඉන්නවා නම් තීරණය ගන්න ඔබ බය වෙන්න එපා. යේසුස් වහන්සේගේ වචනේ විශ්වාස කරලා ඇදහිල්ලෙන් පියවරක් ඔබ ඉදිරියට තබන්න. බෝට්ටුවේ රැඳී සිටින අය දැක්කේ ආරක්ෂාව විතරයි. නමුත් පියවර තබපු පේත්‍රස් දෙවියන් වහන්සේගේ බලය අත්දැක්කා. ඔබ ඇදහිල්ලෙන් තබන පියවර තුල ඔබ මොන අභියෝගයන්ට මුහුණ දුන්නත්, මොන ප්‍රශ්නයට ඔබ මුහුණ දුන්නත්, මොන වාතාවරණය තුල ඔබ ගමන් කළත් යේසුස් වහන්සේගේ අත ඔබ වෙනුවෙන් දිගු කර තිබෙනවා. ඔබ නිර්භීත වෙන්න, ඔබ තීරණය ගන්න හැම මොහොතම නිර්භීත වන විට යේසුස් වහන්සේ ඔබ උදෙසා අත දිගු කර බලා සිටිනවා. ඔබගේ බය අදිවත් කරන්න. දෙවියන් වහන්සේ එන්න කිව්වොත් සැක නොකර ඇදහිල්ලෙන් ඔබ පියවර තබන්න. සැකය ඔබව සොලවනවා. සෙලවීම ඔබේ ඇදහිල්ල අහිමි කරනවා. තීරණය ගන්න බය වෙන්න එපා.
ඔබ හරි හෝ වැරදි ඔබ ජීවිතය තුළ තීරණ ගැනීම වැදගත්. ඔබ යේසුස් වහන්සේ දෙස බලා ගන්න කිසිම තීරණයක් කවදාවත් ඔබේ ජීවිතය තුළ ඒවා වැරදි තීරණ වෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබේ තීරණ තුළදී ඔබ සමග සිටින්ට යනවා, සිට ගන්නට යනවා. ඔබ වත්තදිගු කර ආරක්ෂා කරන්නට යනවා. අවසාන වශයෙන් මම ඔබට මෙහෙම කියනවා. පේත්‍රස් පරිපූර්ණ කෙනෙක් නොවුවත් ඔහු පියවරක් තැබුවා. ඒ නිසා ඔහු අනෙක් අය නොදුටු බලවත් ආශ්චර්යයක් අත්විඳා. ඔබත් තීරණ ගන්න බය වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. ආමේන්.